ඊ ඇටි බල්ලෝ රැවුල කපලා කිරිමයිල් එක්කගේ චික් කැත කෑල්ලක්වත් එට්ටනදෝ යෝම ඔබට කියන්න බං අපේ මල්ලට කෑලි 3ක්ද කොහෙද ඉන්නෝයි මම ජීවිත කාලෙටම දැකලා තියෙන කැත උන්දා තවුස්සම එක ලස්සට අල්ලකට එල කිරන්නේ ඌ මටත් අවුස්සනේ බං ඌ අපිට මට ඉස්කෝලේ කාලේ මොන කෑලිදෝයි පමිතන්නුට 3ක්ද කොහෙද ඉන්න මටත් එක අම්මාට්ටු අපේ අම්මට තව එක අම්මාට්ටු නම් වෙලා යෝ ඉන්නද තවුසිට අපේ දේපල ටික හම්බේ කියලා ජෝක් එකක් තමයි ඉතින් හම්බුනොත් මං මචං අපේ මල්ලින්නේ ඌ වෙල බං ඌ ජීනියස් කෙනෙක් බං ඕ තවුසි අරන් හදාගන්න ඉස්සරහට කියන්නේ කාණුකර පල්ලේ වැටලා හිටියේ හරිද අපේ අම්මලා කියන්න එපා කෝ තවුසි මොලේ අමාරුවක් තියෙනවා කියලා අර ඒ කාණු වැටිච්ච පාර ඔළුව වැදිලා මං කියලා තියෙන්නේ දේපල ටිකක් දීලා දාන්න කියලා බං ඔව් වැඩක් නෑ බං ඕවා ඔව් ඌ ගේමක් ගහයි ඔය දේපල ටික හරිද එහෙනම් දේපල ලියන්නේ නෑ දේපල ඔක්කොම මට ලියන්න එකම ළමයට එපා ලියන්න තමුසි අරන් හදාගත්තට පස්සේ ඕලිය ලියන්න පිස්සුදෝයි මම හිතන්නේ මේ අපේ පරම්පරාවේ බං ඌ තමයි බං සිරාමඩ ඇයි ඔව් ඔව් ඔයි තරින්දු අපි සිස්ටම් එක හැක් කරලා ගියාන්කෝ නෑ නෙමෙයි යෝ ලොක්කා ෆයර් වෙලා ඉන්නේ හොඳට මෑ IT එකේ උන්ට දෙනවා දුවන්න නෑ ඕ උඹ ආවත් හරි කොහොම වැඩක් කළාම නෑ නෑ මං ආපු කාලෙක ඉඳලා නම් එහෙමනම් වෙලා නෑ මං හිටපු කාලෙදිත් එහෙම වැඩක් කළා නෑ ඒකනේ නේ මේ මන්ද මේ $1 million දීලා බං මේ සිකියුරිටි සිස්ටම් එක ගත්තේ නෑ නෙමෙයි යෝ ඕ මාත් ඕඩරයක් දැම්ම පරක් කොහෙද දන්නෙත් නෑ ඕඩරයක් දැම්ම i17 Pro Max එකක් දැම්මනේ ඕඩරේ ඉතින් සිස්ටම් එක හැක් වෙලා නම් ඉතින් එන්න පරක් වෙයි මම අපේ සිස්ටම් එකෙන් දැම්මේ ඒක අපේ සිස්ටම් එකෙන් දැම්මේ ඔව් iPhone එකක් දිනා ගන්න ඕන නම් මේ ලින්ක් එක ක්ලික් කරන්න කියලා මේ එකක් ඇවිල්ලා තිබ්බා මං ඉතින් iPhone එක ගන්නේ මේ ක්ලික් කරලා දැම්මා ඔය කරලා තියෙන්නේ අනේ මන්ද මේ මුං කරගන්න වැඩේ ඉඳි අපිට දැන් බලන්න පරක් වෙයි ඉතින් ඔය ඕඩර් එනකොට මේ හරි අමාරුවෙන් මේ මගේ වාසනාවට හම්බෙච්ච ලින්ක් එක අපරාධ හිත හිරි වැටුනාදෝ වැවෙනවා මල්ලි ඉවරයක් නෑ රවුල ඒ කියන්නේ මේ මම හිතලත් ඉසි වැවෙනවා ඉතින් රවුල ඒ කියන්නේ මේ සාහල මේ ඒක තමයි වෙන ඉවරයක් නේ. ඕනික් කැමතිුනේ මේ රවුල්ටනේ මල්ලි ඒත් අයියා ඇවුල්ටනේ දෝනි කැමති උනේ. වැවෙනවා ඉවරයක් නෑ බලන්න මේ බලන්න ඝනකම් my god වෙනවා අයියා මොනා කරන්නද? ඒක තමයි බා ඒක තමයි ඉතින් වෙලාවකට නම් ඉතින් පොඩ්ඩක් වදයක් කමක් නෑ ඉතින් රවුල වැවෙනවානේ Hi boys. රවුල ගැන කතා කරනවා වගේ නේ. මගෙත් පොඩ්ඩක් ඇවිල්ලා තියෙන්නද? Hell no, man. What the fuck, man? Get your ass on. හරි අපේ දවසක රවුල වෙයි. මගෙත් දෝනි ඇවුල්ටයිනේ කැමති උනේ. රවුලටනේ කැමති උනේ. ආයගම්. මට ලැජ්ජයි කියන්නේ වේ. බේ ටග්ගලම පොඩි ගමනක් තියෙන පොඩි හදිස්සියක් ගමන මොනවද ඔය බලබලින් ටග්ගල වරෙන් යන්න තියෙන ටග්ගල අයියා වරෙන් කොහෙද ඔය මේ යනවා කියලා යන්නේ යාපනේ බා යාපනේ යන්නේ යාපනේ ඒ මං ගෙදරට කිව්වෙත් නෑ බං එමයි මේ මට මේ කෑල්ලල් ලයින් වුණානේ බා කෑල්ලට ඔක්කොම නම් කමක් නෑ ඔව් ඒක බලන්න යන්නේ මේ ඇතුමක් කතා කරත්තේ නෑනේ බා අයියෝ අඩුවට ජෝක් එකක් හරි දාගෙන තිබ්බම කිව්වා නම් යන්න බෑනේ ඔය යාපනේ යනකොට මේ ඒක එම්බල කතා කරන්නේ යන්නේ ගෙදරට කිව්වෙත් නෑ ඔය කමක් නෑ නේ මම දැන් ඉතින් මොනව ගන්නද යන් කමක් නෑ එනයි යන් ඉතින් යවුලක් නෑ බලයන් ඔය යාපනේ හිත හිරි වැටුනාදෝ තාත්තේ බයිසිකල් පොඩක් ගන්න ඈ කොහෙද මේ යන්නේ හන්දිට තාත්තේ හන්දිට ගියා ටක් ගාලා එනවා ඈ ලයිසන් ඉන්ෂුරන්ස් ටික ගත්තද ඔව් ලයිසන් ඉන්ෂුරන්ස් ගත්තා නේ දැන් තමුන්ට කැමති වෙලාවට ඒ ආරය යනවානේ තමුන්ගේ බයික් එක වගේ ඒ තාත්තේ බෑ කියන්නේ නැහැ තාත්තේ මේ හන්දිට යන්නේ මේ ටක් ගාලා එනවා විශ්වාස ගන්නත් බෑ හරි ගිල්ලනවා අප්ප ගන්නෙම නෑ හරි තාත්තේ මේ ටක් ගාලා මේ හන්දිට යන්නේ හන්දිට මේ ටක් ගාලා නෑ පැය 7කට 8කට පස්සේ කොල්ල තාම ආවේ නෑ
දැන් පැය 7-8ක් වෙනවානේ. හන්දිර නේද කියා කිව්වේ? මොකක් හරි ප්‍රශ්නයක්ද දන්නේ නැද්ද? ඔයාවේ රෝන් දෙක එනවා. තාත්තේ මොකද මේ? මොකද මෙච්චරලා ගියේ? යෝ චුට්ටක් ගලා ගියා. මොකද මේ හොර පාට් එකක් දාන්නේ මොකද මේ? ඈ මොනවද අංගන් ඉන්නේ? මොකද්ද කොල ගැලක් තියෙන්නේ මොකද? කොලේ නේ. කෙල්ල කෙලිව කමුණා. ඒක කෙලිව කමුණා. මෙන්න විදියා. දෙත්තා. බඩ කෙල්ලන්ගෙන් ලියුම් හම්බෙනවට බැරියේ. මේ දඩ කොලයක්. දඩ කොලයක්. පොලිසිය ඇටගෙන තව ලිව්වේ ඒක කෙල්ලගේ හම්බුණා. ඔය පාරේ යන්න දන්නේ නැහැ. ඇහුවොත් මේ බාර් ඩ්‍රයිවර්ස් මාර් රයිඩර්ස්ලා TikTok හදාද දාන්නේ රයිඩර් කී. ඩයිට කැපීම මේ ඩුවරෙලි පොලිසිය මේ මොකද මේ? ඔව් ඩුවරෙලි යන්නේ තමයි ඉර කැපුණේ. අන්තෝ මේ මීගොඩ හන්දිය නෙමෙයිද කී? නෑ මම මීගොඩ හන්දියට යනවා කියලා නෙමෙයි කිව්වේ. හන්දියට යනවා කියලා. ඒ අද අවකයි බේරගන්න අයන්න වෙනවා. ලයිසන් එක රයි. Mugulan gatawan tak ketumpang ewak ayo මල්ලි good morning sir. good morning මල්ලි. මේ බයිසිකලයක් බලන්න ආවේ. එන්න අපි ගාව තමයි සුපිරිම් බයික් තියෙන සර්. මේ ඔන්න ඔය ඔයා ගාව තියෙන බයික් එක තියෙන්නේ. කීයක් විතර එනවද මල්ලි? ඒක සර් අපි දෙන්නේ නම් ලක්ෂ 6කට තමයි. ලක්ෂ 6ක් විතර එනවානේ. ඩිස්කවුන්ට් එකක් දාගන්න බෑ. ඩිස්කවුන්ට් එකක් කියන්නේ සර් මෙහෙම කරමුකෝ. පායි 75කට කරමු වැඩි. පායි 75කට නේද? වේගාන්ට සර් ඔය බයික්. කසුනා අම්මඩුඩු පසියා සර් කසුන දන්නවද? මගේ යාළුවෙක් පල්ලි රටේ. මොකද මේ පැත්තේ? මේ බයිසිකලේ බලන්න ආයේ මොකක් හරි කරලා ලියන්කෝ. මෙයා ලොකු ගණන් දෙන්නේ අපිට මෙයා. මගේ යාළුවෙක් ඉස්කෝලේ කාලේ ඉඳලා අපි එකටම හිටියේ. නිකන් යාළුවෝ නෙවෙයි මම හොඳම යාළුවෝ නැද්දවා. මේ මල්ලි 25 නේ අඩු කරේ. ඔව් මෙයා 25 න්යාට දෙන්නේ නෑනේ. හරි මෙහෙම කරමු. ඕක මචං අපි සාමාන්‍යයෙන් 6.50කට තමයි දෙන්නේ. 6.50ක් ගන්න යාළු ෆිට් එකනේ. 6කට කරමු වැඩි. නේද බා? 6කට දෙන්නේ නේ. පේනවනේ නේ? ඒක තමයි නේද? hita hiri වැටුණාදෝ දැන් ඔයාගේ වාහන ගෙවල් දොරවල් ඉඩම් කඩම් විදුලි උපකරණ ඇතුළු ඕනම දෙයක් ගන්නයි විකුණන්නයි කියාපුම තැන sellhub.lk විශ්වාසවන්තව නොමිලේ දැන්වීම් පළ කරවා ගන්න sellhub.lk වෙත අදම පිවිසෙන්න.